මගේ අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කෑමට එළියට යන්නයි හදන්නේ. ඉතින් අද දවස් අපිත් එක්ක ගත කරන්න ඔයාලා කැමතිද? එහෙනම් එන්න අපිත් එක්ක. මං අද උදේට හැදුවේ සිම්පල් කෑමක්. බිත්තර මෙන්න මේ විදියට හදලා හැෂ් බ්‍රවුන් හදලා හැෂ් බ්‍රවුන් නම් මේ කඩින් ගෙනාපුවා. සොසේජස් ෆ්‍රයි කරලා පාන් එක්ක උදේට කාලා තමයි ගියේ. ඉතින් කෑම කෑවට පස්සේ යන්න ලෑස්ති වුණා. අපි ගෙදරින් 11ට විතර තමයි පිටත් වුණේ. හස්බන්ඩ් මේ රෙස්ටුරන්ට් එක ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා තමයි හොයාගෙන තිබ්බේ. ඉතින් මට නම මතක නැහැ. ඔන්න ඉතින් රෙස්ටුරන්ට් එක තියෙන තැනට අපි ආවා. හස්බන්ඩ් නම් කිව්වේ ඇමරිකන් බුෆේ කියලා හිතාගෙන තමයි ආවේ. හැබැයි ආවට පස්සේ දන්නේ චයිනීස් බුෆේ තිබ්බේ. මුලින්ම මොනවද ඕනි කියලා. ඉතින් අපි එතකොට මිසෝ සුප් දෙකක් තමයි ඕඩර් කරේ. මිසෝ සුප් දෙක බිව්වට පස්සේ අපි කෑම බෙදා ගන්න ගියා. මේ තියෙන්නේ චයිනීස් කෑම. හෂි වලින් චොප්ස්ටික් වලින් පොඩක් කන්න try කරලා. මේ තියෙන්නේ මම බෙදාගත්ත ඩෙසර්ට්. කෑම කාලේ ඉවරට පස්සේ අපි යන්න එකමාරට විතර යන්න පිටත් වුණා. ඉතින් එළියට ඇවිල්ලා බලනකොට රෙස්ටුරන්ට් එක පිටිපස්සේ view එක හරිම ලස්සනයි. ඉතින් එතනටත් චුට්ටක් අපි ගියා. ඒ ගිහිල්ලා ඉවර වෙලා හස්බන්ඩ් බබාට බලලා තිබ්බා තව මොනවාද කිඩ්ස් ක්ලබ් එකක්. බබාට සෙල්ලම් කරන්න පුළුවන් තැනක්. ඉතින් ඒක ඕපන් කරන්නේ හවස් 3ට. ඉතින් ඒ වෙනකන් අපි කොහේ හරි ඉන්න ඕනි නිසා ඒ ළඟම තියෙන පොඩි පාක් එකක් අපි සර්ච් කරාම ආවේ ලයිබ්‍රරි පාක් කියලා. ඉතින් අපි එතනට ගිහලා එතන ටිකක් වෙලා ගත කරා. එතෙන්ට යනකොට බබා නිදි වුණාට වතුර ටික දැක්කහම එයාට අග්ගාලා නැගිට්ටා. ඉතින් එයා එතන චුට්ටක් වතුරත් එක්ක සෙල්ලම් කරා. ඊට පස්සේ අපි තා එතන ටිකක් වෙලා ඉඳලා 3 කිට්ටු කරලා. මොකද ටයිම් එක බැලුවහම විනාඩි 5ක වගේ දුරක් තිබ්බ නිසා අපි 3ට කලින් වගේ එතනින් පිටත් වුණා. අපි කිඩ්ස් ක්ලබ් එක ගාවට ආවා. මේක රෙසන්ස් කිඩ්ස් ක්ලබ් මේකේ නම. පැය 3ක් විතර මෙතන ඉන්න පුළුවන්. ඩොලර් 13ක් මට මතක විදිහට. වගේ තමයි උනේ. ඉතින් මෙතන බබාලට ඕනි තරම් සෙල්ලම් කර ඉන්න පුළුවන්. එයා ඉතින් අපේ බබා හරීම සතුටෙන් එදා දවස ගත කළා.
බාට ඇති වෙනකන් සෙල්ලම් කරන්න දීලා අපි හවස 6ට විතර යන්න පිටත් වුණා. ඉතින් යනකොට අහස හරිම ලස්සන. ඔයා මගේ වීඩියෝ එක රස වින්දා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්.